ආයුබෝවන් කට්ටියටම. ඉතින් අපි ප්‍රොජෙක්ට් එකක් විදිහට හිතුවේ දැන් සිංහල අවුරුද්දත් ළඟ වෙන හින්දා සිංහල අවුරුද්දට සෝෂල් මීඩියා පෝස්ට් එකක් ඉලස්ට්‍රේටර් වලින් අපි මේ වෙනකන් ඉගෙන ගත්ත ඩ්‍රෝවිං ටූල්ස් එහෙම යූස් කරලා කොහොමද කරන්නේ කියන එක. හරි. එහෙනම් අපි පටන් ගමු. right. අපි එන වැඩේ පටන් ගමු. සිංහල නිව් ඉයර් මොකක් හරි ඉමේජ් එකක් හොයාගෙන අඳින්න. සිංහල අවුරුදු ගොඩාක් කම්ප්ලිකේට් ඒවා දැනට ගන්න නැතුව අපි මෙන්න මේ වගේ එකක් try කරමුකෝ. මේක image quality නම් පොඩ්ඩක් අඩුයි. අපි මේ ආව ගමු. අත් පොඩියක් තියෙන කමන්නේ. මම මෙයාව ලේ එකට දැම්මා, ඩබල් ක්ලික් කරා, මම මෙයාව ටෙම්ප්ලේට් එකක් විදිහට කන්වර්ට් කරා, අලුත් එකක් ගත්තා. හරි. ඊට පස්සේ පැහැදිලි නෑ කමන්නේ. මම ගන්නවා මොකද්ද කර්විචර් ටූල් එක. ෆිල් එක නන් කරනවා, අවුට්ලයින් එකට විතරක් මම කලර් එකක් දා ගන්නවා. ඩබල් ක්ලික්. ඔය විදිහට ඊට වඩා පැහැදිලි කරන්නේ නැද්ද? නැත්නම් මේ වගේ එකක් අඳිමුකෝ ෂටර් ස්ටොප් කරලා තියෙනවා. right. ස්ක්‍රීන්ෂොට් එක ගහ ගන්න. ඩබල් ක්ලික් එකක්. ගොඩක් වෙලාවට අර කර්ව්ස් වලදී වෙනස් වෙන තැන් වල ඩබල් ක්ලික් එකක් දීලා ගන්න පුළුවන් අපිට. හරි. මෙයාව ගත්තා මම අයිඩ්‍රොප් එක අරගෙන පස්සේ කලර් එකක් දාමු අපි. ඒකලා අනිත් කැලේ ටිකත් ඔය ගමම්ම ඇඳ ගමු. පස්සේ මේ ඇහැ වගේ ඒවා අපිට
use කරන්න පුළුවන් shapes control C control F පස්සේ අපි ඕව කලර් කරමු මෙතන තියෙන පොඩි shape එකක් ඒකටත් මම වෙනම shape එකක් ඇඳ ගන්න මම duplicate ගන්නේ alt එක click කරගෙන click and drag අපි ඉස්සරහට කතා කරමු ස්ප්‍රේ ටූල් වගේ දේවල් මේ වගේ වැඩවලට ඒවා යූස් කරනවා මම දැනට මේ ඔක්කොම කරන්නේ අපි මේ වෙනකන් ඉගෙන ගත්ත පාඩම් වලින් හරි ඇඳගෙන යද්දී ඔය කට්ටියට මොනවා හරි තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් ක්ලියර් නැති කොහොමද කරේ කියන එක පැහැදිලි නැත්තම් අහන්න එතකොට මම කියනවා හරි right. අකුලත් මම මේකෙම ඩුප්ලිකේට් එකක් ගන්න දැනට alt එකත් එක්ක ඔය විදිහට drag කරනවා right අපි දැනට මේ ටික කලර් කරන් ඉමු මම මෙයා පොඩ්ඩක් hide කරනවා right මම මෙයාව ගත්තා මේ කැලල outline එක නන් කරලා මම fill color එකක් දෙනවා කොහා සාමාන්‍යයෙන් කළු කියනවට වඩා dark blue වගේ කියලානේ කියන්නේ හරි ඔය විදිහට එයාව අපි දාමු ඇහැ රතු පාට කොහාගේ මෙයා සුදු පාට මේ කැල්ල මෙතැන්ට මේකේ තියෙන ඇත්තටම gradient එකක් අපි gradient තාම කරේ නැති හින්දා දැනට මම flat color එකක් දාන්නම් දැන් මට ඕන නම් මේ පාටම මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන පාටම ගන්න මම ඔකට දන්නවා eyedrop එක යූස් කරන්න පුළුවන් හැබැයි මට ඕනේ ඒකෙම තව පොඩ්ඩක් ලයිට් කලර් එකක්. එතකොට මට කරන්න පුළුවන් ඒ fill එකටම ගිහිල්ලා මෙන්න මේ saturation hue saturation black කියන එකේ මෙන්න මේ B අකුර හරි brightness කියන එකට ගෙනහිල්ලා මට මේකේ light version එකක් dark version එකක් ගන්න පුළුවන් ඔය විදිහට. හරි.
මේවත් මම මේ ටික ඔක්කොම මල්ටිපල් සිලෙක්ට් කරනවා මොකද එකම කලර් එක යන හින්දා කීබෝඩ් එකේ shift එක press කරගෙන මේ ටික ඔක්කොම මේ විදිහට සිලෙක්ට් කරලා මම මේකටත් දෙනවා මෙන්න මේ කලර් එක. හැබැයි ඒක මම ඒකලා ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කරලා දානවා අවුට්ලයින් එකට. ඒකලා මේකේ තියෙන ටිකක් අලු පාට ගතියක් මම කරනවා මේක ඩබල් ක්ලික් කරලා මේකේ පොඩ්ඩක් ඔය වගේ කලර් එකක් නැත්නම් තව පොඩ්ඩක් අපි ලයිට් කරමු. ඔය වගේ කලර් එකක් දෙනවා. ඒකලා අවුට්ලයින් කලර් එක ඕන පොඩ්ඩක් ඔය විදිහට අඩු කරගන්න පුළුවන්. රයිට්. මෙතනක් තියෙන්නේ මේ කලර් දෙකමයි මල්ටිපල් සිලෙක්ට් කරා මේ කලර් එක ඇඩ් කරා මේ අපි කකුල් දෙකට දෙමු අයිඩ්‍රොප් එක අරගෙන මේ කලර් එකම හැබැයි අවුට්ලයින් එක අයින් කරමු. අවුට්ලයින් එක මම මේ ටික ඒකලා මල්ටිපල් සිලෙක්ට් කරලා shift එක press කරගෙන layer එකක් යටට දානවා control shift close bracket. එහෙම නැත්නම් layer panel එකෙන් අපිට යටට ඇදලා දාන්න පුළුවන් select කරලා තියෙන layers ටික. හරි මෙයාටත් දෙමු අපි color එකක්. right ඊට පස්සේ එරබදු ගහ මේකත් මට එක ලීව් එකක් ඇඳලා ඊට පස්සේ ඕනනම් ඩුප්ලිකේට් කරගෙන යන්න පුළුවන්. මම දැනට එහෙම කරන්න. මේකෙත් gradient එකක් දීලා තියෙන්නේ අපි දැනට flat color එකක් දෙමු. මම කරනවා මෙයාව copy කරනවා control C ඊට පස්සේ මම කරනවා control F. දැන් මට මෙයාව අනිත් පැත්තට හරව ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කරන්නේ ඕක මෙන්න මේ විදිහට කරක ගන්න එක. නමුත් ඒ විදිහට නෙමෙයි අපිට flip කර ගන්න ඕනේ. ඒකට මට use කරන්න පුළුවන් object transform මෙන්න මෙතන reflect කියන option එක. මේ window එක ආපුවාම අපිට කියන්න පුළුවන් මෙයාව vertically ද horizontally ද කොයි අතරද reflect කරන්න ඕනි කියලා. එහෙම නැත්නම් angle එකකට reflect කරනවා නම් එහෙම මේ විදිහට කැමති angle එකකට අපිට reflect කරන්න පුළුවන්. මට දැන් ඕනේ මේ පැත්තට. ඔය විදිහට ගෙනල්ලා දාගන්න. අපි මෙයාව පොඩ්ඩක් තව ටිකක් dark කරමු මෙන්න මේ වගේ. right. මම මේ දෙක group කරගන්නවා control G alt එකත් එක්ක drag කරගන්නවා පොඩ්ඩක් resize කරනවා මේ විදිහට. තව එකක් ගන්නවා. මේකල මම මෙයාව නිකන් ලයින් එකක් විදිහට විතරක් කියලා මෙතනින් නවත්තන්න ඕනේ හින්දා මම කීබෝඩ් එකේ escape key එක ගන්නවා. මට fill එකක් නෙමෙයි outline color එකක් විතරයි ඕනේ. මම outline color එකක් දාලා okay කරනවා. ඒකලා ඔය විදිහට resize කරනවා. මට ඕන නම් මෙයාව මෙතනින් මේ විදිහේ
බ්‍රෂ් එකක් දෙන්න පුළුවන්. එතකොට මේ පැත්ත නිකන් කර්ව් වෙලා ඔය විදිහට යන විදිහට. right? හරි. මම මේ ටික ඔක්කොම සිලෙක්ට් කරා. ගෲප් කරනවා right click group. කොහාගේ කකුලක් අපි අත් උඩින් දාමු. එහෙම නැත්නම් මට පුළුවන් මෙතනින් අලුත් ලේයර් එකක් හදලා මෙන්න මේ එරබදු අත්ත ඒකෙන් යටට ඔය විදිහට දාන්න. ඔන්නම් මේකෙම control C control F මට දැන් ඕනේ මේ අත්ත මෙතනින් rotate කරන්න. එතකොට මම rotation tool එක අපි ඉගෙන ගමු. ක්ලික් කරලා මේ අත්ත පොඩ්ඩක් මෙහෙම කරලා control C control F හරි right. ඊට පස්සේ අපි මෙන්න මේකත් නිකන් try එකක් දාමු අදින්න. මට ඕන මේවා ටික ලොක් කරන්න පුළුවන් අනවශ්‍ය ඒවා ටික. right. මෙන්න මේ shape එක තියෙනවානේ මම මේ අඳින එක. හරි. මේකට අපිට ඊට වඩා ලේසි වැඩක් තියෙනවා. මේ tool එකත් මම මේ ගමම්ම කියලා දෙන්නම්. අපිට තියෙනවා width tool කියලා එකක් මෙන්න මෙතන මේ shape building tool එකට කලින්. හරි. මම ඔය කට්ටියට මෙහෙම දෙයක් පෙන්වන්නම්කෝ. දැන් මේ shape එක ගත්තාම ඔය කට්ටියට පේනවා ඇති. මැදින් මේ වගේ line එකක් ගියපු එකක් ටිකක් විහිදිලා පැති ඇදලා වගේ එකක්. හරි මම ඒක කරලා පෙන්නන්නකෝ. මම මෙන්න මෙහෙම මේක මම outline එකක් විතරක් තියාගන්නම්. හරි. ඔන්න ඔහොමනේ ඔය shape එක තියෙන්නේ. මට කරන්න පුළුවන් මේ width tool එක අරගෙන මෙන්න මේක shape building එකට උඩින් තියෙන එක මෙන්න මේ විදිහට මේ line එකේ click කරලා drag කරලා මේක width එක වැඩි කරන්න මේකේ. තැන් වලින් ඔහොම width එක අවශ්‍ය තැනින් අඩු කරන්න පුළුවන් අවශ්‍ය තැනින් වැඩි කරන්න පුළුවන්. හරි මම ආයෙ කරලා පෙන්නන්නම්. අපිට මුලින්ම ඕනේ මෙන්න මේ හරියෙන් පොඩ්ඩක් width එක වැඩි කරන්න. මම මේ ටික මෙන්න මෙහෙම කරනවා. ඊට පස්සේ මේ හරියේ තව පොඩ්ඩක් තියෙනවා. හරි මේ හරිය තව වැඩි වෙනවා. මේ හරිය තව වැඩි වෙනවා. ඔය විදිහට ඕනම පාත් එකක width එක අපිට තැන් වලින් අවශ්‍ය විදිහට වැඩි කරගන්න පුළුවන් මේ විදිහට. හැබැයි මෙතෙන්දී ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේකේ සමහරක් වෙලාවට පැති දෙකම එක සමාන නෑ විහිදිලා තියෙන හැටි. අපි හිතමුකෝ මේ පැත්ත විතරක් මට width එක වැඩි කරගන්න ඕනේ කියලා. දැන් අපි සාමාන්‍යයෙන් මේ පාත් එකක ක්ලික් and මෙහෙම කරොත් එහෙම දෙපැත්තම එක සමානවම මේ විදියට width එක වැඩි වෙනවා. එහෙම නැතුව මට මේක එක පැත්තකට විතරක් width එක හදා ගන්න ඕන නම් මට alt key එක press කරගෙන මෙහෙම ක්ලික් කරලා drag කරා නම් ඒක පැත්තකට විතරක් අපිට මේ width එක හදා ගන්න පුළුවන්. මට එතකොට මෙතනින් ආය alt එක press කරගෙන මේ width එක මෙතනට හදා ගන්නවා. මේ පැත්තේ width එක මේ පැත්තට හදා ගන්නවා මෙහෙම. කොහොම තැනින් තැන අපිට එක පැත්තකට විතරක් alt එක use කරලා හදා ගන්න පුළුවන්. හරි දැන් එහා පැත්තේ උඩ එක අපිට වෙනම හදන්න පුළුවන් alt එක press කරගෙන
එතනින් මම මේක නැවැත්තුවා. bit tool එක අරගෙන bit tool එක අරගෙන මේ විදිහට හදා ගන්න පුළුවන්. ඔය විදිහට. හරි. අපි දැන් මේක මම normal විදිහට අඳින්නම් මොකද මේකෙන් පොඩ්ඩක් ඊට වඩා ලේසි හින්දා. double click. right. මෙයාව ගත්තා. මම මෙයාට මේ පාට දාන්නම්. ඒකල මම මේකේ කොපියක් අරගෙන control F එකක් ගහනවා. ඒකල්ලා ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි ඊළඟට මේ වැඩවලදී මම මේක outline කරන්නම්කෝ. දැන් ඔකටිට පේන ඇති මේ ඇඳපු shape එකේම ඊට වඩා පොඩ්ඩක් ඇතුලෙන් තව shape එකක් තියෙනවා. ඒකට සාපේක්ෂව almost same. හරි. අපි එතකොට බැරි වෙලාවත් මේක මේ ඇඳපු shape එක control C එකක් නැත්නම් copy කරලා මේක උඩම paste කරලා paste on the place නැත්නම් control F දාලා මේක අපි මෙහෙම resize කරොත් එහෙම අපිට හැම වෙලේම අර ඇඳපු shape එකට සමාන shape එකක් විදිහට නෙමෙයි මේක තියෙන්නේ. මේ ඔකටිට පේනවා තැන් තැන් වලින් එක එක විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි ගොඩක් වෙලාවට මේකෙම ස්ට්‍රින්ග් වෙච්ච නැත්නම් පොඩි වෙච්ච හරි මීට වඩා ලොකු වෙච්ච හරි නැත්නම් අපි හිතමුකෝ සරලව මේක වටෙන් බෝඩරයක් යන විදිහට කියලා. දැන් අපිට බෝඩර යන්න කරන්න පුළුවන් කෙලින්ම ස්ට්‍රෝක් සයිස් එක ඔය විදිහට වැඩි කරලා දාන්න පුළුවන්. නමුත් ඕක ඔතෙන්දී සමහරක් වෙලාවට ප්‍රශ්න එනවා අපිට මේ පිටින් තියෙන එක වෙනම කලර් එකක් දාන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපිට කරන්න පුළුවන් අපි මේ ඇඳගත්ත shape එක object ගිහිල්ලා මෙතන තියෙනවා path කියලා option එකක්. path එකේ offset path කියන එක. offset path එක කියන්නේ සාමාන්‍යයෙන් අපි ඇඳපු shape එකට පිටින් තියෙන path එක. offset path කියන එකට ගියාම අපිට ඒක දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපිට කැමති පළලක් එහෙම නැත්නම් අඩු කරගන්න පුළුවන් මේ විදිහට. දැන් අපිට මෙතෙන්දී ඕනේ මයිනස් යන්න. ඊට පස්සේ මේ join corner කොයි විදිහටද තියෙන්න ඕනේ? මීටර් විදිහටද නැත්නම් උල් විදිහටද? මේ වගේ තැන් බලන්න. round දුන්නොත් එහෙම මේ වගේ තැන් round වෙනවා. එහෙම නැත්නම් bevel වගේ විදිහකටද කැමති විදිහට තෝරලා ඕකේ කරපුවාම අපිට ඒ shape එකෙන්ම තවත් එකක් පොඩිවට හෝ නැත්නම් ලොකුවට ওই විදිහට හදා ගන්න පුළුවන්. මම දැන් මෙයා පොඩ්ඩක් මෙහාට කරලා බලන්න. මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ කලර් එකක්. right. යාව ගත්තා. ඊට පස්සේ මට මෙයාව ඕනම් මේක උඩින්ම ওই විදිහට දාන්න පුළුවන්. හරි. right. ඊට පස්සේ අපි බලමු හරි. කොළ ටිකක් යන්නේ අර වගේම හයිඩ්‍රොපර් ටූල් එක ගත්තා. outline කලර් එකක් අපි දාමු. හරි අපි පැටර්න් ගැන ඉගෙන ගද්දී කතා කරමු කොහොමද මේ වගේ පැටර්න් එකක් විදිහට ඩිසයින් කරලා ඒක මේ විදිහට අපි අඳින්නේ කියන එක. දැනට අපි දන්න ටිකෙන් මේ ටික කරගෙන යමු. හරි.
right මට දැන් ඕනේ මේකෙම duplicate එකක් multiple select කරා group කරා control C එහෙම නැත්නම් මට කියන්න පුළුවන් object transform reflect කරන්න horizontally හැබැයි original එක නෙමෙයි මට reflect කරන්න ඕනේ original එක තියෙද්දිම copy එක. එතකොට මේ විදිහට මගේ copy එකක් ඔය විදිහට reflect කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් keyboard එකේ O key එක press කරලා enter කරා නම් ඔය විදිහට reflect කරගන්න පුළුවන්. ඒක ඇත්තටම reflect කරලා බෑ වෙන වෙනම දාගන්න වෙනවා. මොකද curve එකක් එක්ක තියෙන හින්දා. තමයි. ungroup කරා fill එක අයින් කරා enter දුන්නා මේ වගේ. right හරි. ඉතින් මේ layer එක මේකෙන් යටට මේ විදිහට ගන්න. right ඊට පස්සේ වලාකුළු ටිකක් මේ curvature tool එකෙන් අඳින්න හරි ලේසි. මම ඒකයි කියන්නේ කට්ටියට practice කරන්න නැතුව මේ වැඩේ අමාරුයි කියලා. හරි. මම දැනට මේකෙම duplicate ටිකක් දාන්නම් මේ හරි. ඊට පස්සේ circle එකක් ගත්තා. alt shift එක press කරා control C control F දෙක නිකන් පැත්තකින් තියාගන්න. I මෙයාව ගත්තා. මෙයාව select කරා. මෙයාව ගත්තා. මේකත් gradient තියෙන්නේ. අපි gradient ගැන ලබන සතියේ කතා කරමු. right හරි ඊට පස්සේ ඉර
ඉර අපි රවුන්ඩ් ෂේප් එකක්ම ගමු. right මම මේ ටිකම සිලෙක්ට් කරලා අපි දාලා බලමු මේ වගේ බ්‍රෂ් එකක්. හරි. Control G group කරා. ඊට පස්සේ ඇහැ ටිකක් වෙලා යන හින්දා ටක් ගාලා අඳිනවා. හරි මට දැන් මේ ඇහි මෙන්න මේ උඩ කෑල්ල අයින් කර ගන්න ඕනේ. මේ කෑල්ල විතරයි තියෙන්න ඕනේ. shape building tool එක ගත්තා. alt එක press කරලා මේ කෑල්ල මම අයින් කරා. control G එකල මෙයාගේම duplicate එකක් අපි දැනට ගමු. right. දැන් ඉර හඳ වගේ මම මෙයාව ඔක්කොම select කරලා group කරනවා. ඒකල මෙයාව අරගෙන align කරනවා center එකට. හරි. align පාඩමකුත් අපේ තියෙනවා. alignment ගැන අපි මෙයාව තරුවකින් හදමු. මේකේ කැල්ල. හරි. අපි ගමු transform window එක.
මම කරන්නම් මෙයාගෙම කොපියක් ගත්තා control F පොට්ටක් ඇන්ගල් එක වෙනස් කරා හරි මේ කලර් එක දුන්නා ඊට පස්සේ අපිට ඕන ට්‍රාන්ස්ෆෝර්ම් එකට ගිහිල්ලා මේ කෝනර්ස් මේ විදිහට දික් කරන්න පුළුවන් හරි මේකට මේ සික්සැක් ගතිය ගන්න මම පොඩි ඉෆෙක්ට් එකක් දාන්නම් මම යනවා ඉෆෙක්ට් මෙතන යනවා distort and transform එකේ pure and bloat කියන ඔප්ෂන් එක විදිහට දෙනවා මේ ඉෆෙක්ට් ගැන අපි පොඩ්ඩක් හිමීට කතා කරමු හරි හරි අපි මේන් ඔබ්ජෙක්ට් එක ඇඳගෙන ඉවරයි මම ගන්න ලේයර් පැනල් එක මේකලා අවශ්‍ය තැන් වලට මේ කට්ටියව දාගන්න තමයි දැන් තියෙන්නේ control G group කරා මෙයා පොඩ්ඩක් ලොකු කරා සිලෙක්ට් කරද්දී අනිවාර්යයෙන්ම ඔබ්ජෙක්ට් ටික හරියට සිලෙක්ට් කරලා ගෲප් කරගන්න නැත්නම් ලොකු කරද්දී ප්‍රශ්න එන්න පුළුවන් අපි නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකකට දාමු ෂේප් එකක් කහ පාටට හුරු ගතියක්ම දාමු හරි අපි දැන් දාමු නිකන් ටෙක්ස්ට් එකක් මම ගොඩක් වෙලාවට සිංහල ටයිප් කරන්න යූස් කරනවා මෙන්න මේ සිංග්‍රීසි සිංහල ෆොන්ට් කන්වර්ට් එක මේකෙන් තියෙන අපිට වාසිය තමයි ඔය කට්ටියට නෝටිස් වෙලා ඇති සමහර වෙලාවට සිංහල ටයිප් කරන කට්ටිය අපිට ඉලස්ට්‍රේටර් ෆොටෝෂොප් වල සිංහල සාමාන්‍යයෙන් මේ යුනිකෝඩ් අපි ඒ කියන්නේ මොකක්ද හෙළපුරු වගේ ඇප් එකක් දාලා මේ යූස් කරද්දී මෙතන අපිට ෆොන්ට් වර්ග වලට සපෝට් එක අඩුයි හරි ඔය වගේ මේවට තියෙන අර යුනිකෝඩ් ෆොන්ට් වලට විතරයි මේවා වැඩ කරන්නේ උදාහරණයක් හැටියට ඉස්කෝල පොත ඊට අමතරව නෝටෝ සිංහල කියලා එකක් තියෙනවා හරි මෙන්න මේ වගේ ෆොන්ට් වලට විතරයි තියෙන්නේ නමුත් ඊට වඩා අර ලස්සන ෆොන්ට් තියෙනවානේ සිංහල කියන ඒවා ඒවට ටයිප් වෙන්නේ විජේසේකර නැත්නම් FM අබේ කියන කැරක්ටර් ෆෝමැට් එකේ එතකොට අපිට ඒක කන්වර්ට් කරගන්න පොඩි software එකක් use කරන්න පුළුවන්. එහෙම නැත්නම් online softwares තියෙනවා අපිට type කරන්න පුළුවන් සිංහල Unicode to FM අබේ. නැත්නම් FM කියලා විතරක් type කරත් අපිට ගන්න පුළුවන්. හරි මෙන්න මේ වගේ මේ වගේ. එතකොට මෙතෙන්දී අපිට හරි ලේසි අපි සාමාන්‍යයෙන් අර ෆෝන් එකේ සිංහල ටයිප් කරනවා වගේ සිංග්‍රීසි වලින් සුබ්බ මේකෙත් එන්නේ FM වලද මම හිතන්නේ රයිට් මේක හරි හරි සුබ්බ සිංහල දමිල අලුත්
අවුරුද්දක් වේවා. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේක කොපි කරලා පේස්ට් කරලා අවශ්‍ය සිංහල ෆොන්ට් එක දාගන්න. මගේ ෆොන්ට් එක පෙන්වන්න නැත්නම් මොකද ඒ පාර. මේ මොකද්ද අවුලක් තියෙනවා. එමන්ට කියලා දාමු. අපි ලබන සතියේ තව පොඩ්ඩක් මේ ෆොන්ට් ගැන කතා කරමු. සාමාන්‍යයෙන් අපි ෆොන්ට් දාද්දි කොහොමද යූස් කරන්නේ, ෆොන්ට් පෙයාරින් කියන කන්සෙප්ට් එක අපි කොහොමද යූස් කරන්නේ, ඒ වගේ දේවල් ගැන අපි ටිකෙන් ටික ඉස්සරහට කතා කරමු. හරි. No idea. right. තේරුණාද කට්ටියට වැඩේ? මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවද කට්ටියට? මම මේක සේව් කරනවා AI ෆයිල් එක.
මට ඕන නම් මේක එක්ස්පෝර්ට් කරන්න පුළුවන් JPG එකක් විදියට. export as select කරා JPG මම select කරා artboard කියන එක. මොකද artboard select කරේ නැත්නම් මේ පිටින් තියෙන කෑලි ඔක්කොමත් එක්ක export වෙනවා. එතකොට මට ඕනේ artboard එකේ තියෙන ටික විතරක් export කරන්න. artboard select කරා export කරා RGB high resolution color එක embed okay. හරි. ගිහිල්ලා බලමු ෆයිල් එක. මෙන්න මේ විදිහට අපිට කාඩ් එක හදා ගන්න පුළුවන්.